ඔයා මා ගැන දන්නවද? නෑ දන්නේ නෑ. දන්නව නම් දන්නේ වෛරං වැටුන කැලෑ ඇඳුම ඇඳපු දිලිසෙන තියුණු ඇස් තියෙන දරුණු කැලෑ සතෙක් විදිහට නේද? මා ගැන ඔයාලා නොදන්න දෙයක් කියන්නද? මේ පුංචි දිවයිනේ පරිසර සන්තුලනයට මම හරි වැදගත්. ඒ අග්‍ර විලෝපිකයා නිහඬ ආරක්ෂකයා මම ඉන්න තැන්වලම තව බොහෝ සතුනුත් ජීවත් වෙනවා. මම ජීවත් වුණොත් ඔවුනුත් ජීවත් වේවි. මම ගැවසෙන්නේ කැලෑවල, මීතුමෙන් වැසුණු කඳු මුදුන්වල, පාළු තැනිතලා බිම්වල, වැසි වනාන්තරවල, වේලි කලාපීය වනාන්තරවල, මුහුදු අත්තර කැලෑවල, යාල විල්පත්තු හෝඩන් තැන්න වැඩි තැනිතලා බිම්වල. මේ රටේ හැම තැනක්ම මගේ ගෙදර වගේ. මේ රටේ ඇවිදින්න, මගේ පැටවුන්ට කෑම සොයන්න, මගේ ආදරය විඳින්න වගේම මගේ නිදහස විඳින්න මම හරි කැමතියි. ඔබ නොදන්න මම ශ්‍රී ලංකාවටම ආවේනික ලංකාවේ එකම ලංකාදෙවියා. මගේ ජීවිතය රැකුණොත් ඔබත් අපේ පරිසරයත් දෙකම ආරක්ෂා වේවි.